හයි කොහොමද ඉතින් තවලුවක් ගත්තම ගෙනල්ලා තින්නේ අද මට යන්න තියෙනවා කොළඹ අද ගෙදර ඉන්නේ උදේ දැන් 6:00මාරයි එහෙනම් let's go ඕක ස්පෙර්පිලා පාරවල හරි ගමුකෝ ඕක ටයිම් ලැප්ස් එකේදී පේන්නේ ටයිම් ලැප්ස් එකේ නෝමල් දැන් මේ මේව එල්ලන්නකෝ මේ මෙතන එල්ලන ගාලා නෑ නේ යාර gift එක මේ කම්පියුටර් ජීප් එකේ යාන්නේ අද දවල්ට පුගියන්නේ නේ බබා ඒ වහන්න බා රියල් එක නෙමෙයි හරි පොඩ්ඩක් කෙලින් කරලා ගත්තා මේක ඊයේ දැක්කා බිස්කට් පොඩි නමයක් කෑවා තුනයි කෑ රයිට් ඔයාලට බුරියර් වෙලපියා බුරියර් වෙයිටින් එක මේ ලස්සනයි ලේබල් එකට නම් මම කියන්නේ බා නෑ ඒක හොඳයි ඒක අර ප්‍රීමියම් ලුක් එකට තියෙනවා මම හිතා තමුසි කරනවා ගමනික අර ෆුල් අනාත විදියට ඇති කියලා නෑ පොඩ්ඩක් අවුලන්නේ තව අර කෝ-ෆවුන්ඩර්ස් දෙන්නෙක් ඉන්නේ ඉන්නේ කියලා මේන් බේස් එකේ ඉන්නේ පයිනැපල් සිනමන් ෆ්ලේවර්ස් 37ක කම්බිනේෂන් එකක් තියෙනවා නැචරල් ෆ්ලේවර්ස් ඔක්කොම නැචරල් ටින් ඒවා ඔක්කොම කෘතිමයිනේ මේකේ මේ ෆ්ලේවර් කම්බිනේෂන් එක නැචරල් කරනවා අර චීස් කෙරේ මේ වඩින්නේ කියලා නෙමෙයි අනස් පොඩේ නෑ මම එන රහ මොකද්ද ඇත්ත කියන්න බොරු කියන්න එපා නෑ පොඩි අන්නස් නැචරල් පොඩි මේ තමුස මේකට සිනමන් දැම්මනේ මම බැලුවා ඇයි මේ ඔව් මොකද ඉතින් බලන්න වැඩි සිනමන් එක වැඩි හරි නියම අන්න කියන්නේ සෙන්ටර් නෝ මේ මු බුරු කියන එකද හොඳ මේ බද්ද එකකින් හරි වේල එකක් එන්නේ මොකක්ද මේ උඹ කලින්ම කිව්වද උන්ට නයිස් නයිස් කියන්නේ කියලා නෑ ලෝකා කිව්වනේ රහයි කියන්නේ කියලා ඕක මොකද උන්ට රහයි කියන්නේ නැත්තම් කහින වාදයක් නෑ මොකක්ද බොරු කියන්නේ මේ ඒක තරද්දක් කියන්නේ මු බොරු කියන්නේ නෑ මේ මෙයාගෙන් අහන්න නාසානේ මුණ්ඩපු කියනවා ෂුවර්ද දිගටම બોલන්න පුළුවන් තාම ඕන මේ කවදාද ඉවරයි ඒක හොඳයි නේ ඒක ආ මොකක්ද ඒක හොඳයිද මේකට වඩා වැඩ ඒක සෙට්ද බොස් මෙම සිනමන් වලට ආස අරක බෝන නැත්තම් මේ නැතවල කරා මල්ලි තව ෂොට් එකක් දාලා දෙන්න මේ ඩිලාන්ට ෂොට් එකක් දානවා අර පියෝන තව බෝන ඔන්න ඔක තමයි ප්‍රශ්නේ මූ හැමදාම කරේ මේක මයින් කරන බැලලා වෙන්නේ ඔව් අපි පොලිටිකල් ග්‍රාෆ් එක පර්සන්ට් එක ඒ නෑ අපිට ගහන්න හදන්නේ මෙවුවා මයින් ඉන්ටර්වියුවක් ගන්න නෙවෙයි අවුලක් වෙන්නේ වදින්නේ නැහැ නේ නේ මුංගේට කාලා හිටියේ උදේට ඌ සෝයා මීට් කන්නේ බොන ගමන් සෝයා මීට් කනවා ඒ එතකොට පරාදේ දුසන්නේ මට බයින්නවා සෝයා මීට් නෑ ඇත්තම වන්නේ උඹ ගෙදර මස්සිවම හොරෙන් කාලා කටේ දාගෙන යනවනේ නෑ මානියම කරා කාලයක් ඒකයි හොදරේ නෙවෙයි හොරෙන් ගන්න නේද ඒවයි බබෝ නෑ අපිත් ආවේ අන්නට දන්ද දෙන සීන් එක හැබැයි දිශානේ අපි වෙනස් කරා රයි ඇත්තම රහයි නෑ ඇත්තටම රහයි අරගණන් මට සිනමන් එක එච්චර සෙට් වාඩ සෙට් මට අනිත් ඒවා සෙට් අනිකුත් සෙට් ජය වේවා thank you තමගේ බිස්නස් එක කවුරුදෙන් පටන් ගත්ත ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ මේ ටෙක් පැත්තේ බිස්නස් එකක් කොහොමද කස්ටමර්ස්ලා හොයාගන්නේ කියලා කොහොමද ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ කියලා. ඉතින් මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි Fiverr freelancer වගේ සයිට් වල ගිහිල්ලා අපි කියන සර්විස් එක දාන්න පුළුවන්. හැබැයි එතන ලොකු තරගයක් තියෙනවා. ඒ කියන්නේ හැමදේම ලොකු තරගයක් තියෙනවා. හැබැයි අතන පොඩි රැන්ඩම් chance එකකුත් තියෙනවා. ෆ්‍රන්ට් පේජ් එකට එන එක ඒකේ ඉන්න එක එතන වෙන එකක් තියෙනවා. එයාට අතරම ඒ කියන්නේ ගොඩක් අය දැනගන්න ඕනේ කොහොමද අපි මේ ලෝකල් ක්ලයන්ට්ස් හොයාගන්නේ කියලා. මෙහෙමයි. එක්ක අපිට මාකටිං බජට් එකක් තියෙන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් Facebook ads දාලා ඒ කියන්නේ එහෙම නැත්නම් Google ads හරි කොහොම හරි ඒ කියන්නේ මාකටිං කැම්පේන් එක paid marketing campaign එක මේක කරන්න. මේක ගොඩාක්ම සාර්ථක වෙන්න නම් ඇත්තටම හොඳ සැලකියුතු බජට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මම හැම වෙලෙම කියන දෙයක් තමයි ඔයාලගේ ඩිජිටල් ප්‍රසන්ස් එක ඔන්ලයින් හදාගන්න. ඒ කියන්නේ TikTok එකේ වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන් කන්ටෙන්ට් දාන්න. හැබැයි මෙහෙමයි. නිකන් ආවට ගියාට නිකන් දාන්න එපා. දැන් අපි නම් ඉස්සර පටන් ගන්නකොට ලොකු තරගයක් තිබ්බේ නැති හින්දා අපිට chance එකක් තිබ්බා. හැබැයි දැන් අතරම يعني හැම වෙලෙම වෙන්නේ තරගෙත් එක්ක
ඒ තියෙන කියන්නේ ඉස්සරහට දෙන්න chance එක ටිකක් තරංගකාරී වෙන එක. හරිද? ඉතින් ඒකෙන් හින්දා මම ඒ කියන්නේ ඔයගොල්ලන් මේ වගේ content හදන ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ බිස්නස් පටන් ගත්ත කට්ටියගේ කන්ටෙන්ට් කරන හොඳම කන්ටෙන්ට් කරන කට්ටිය එහෙම නැත්නම් සර්ච් කරාට පස්සේ උඩ එන කට්ටිය බලන්න. ඉතින් ගොඩක් වෙලාවට දැන් ඒගොල්ලන් ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක වැඩි. ඒගොල්ලෝ ඒ කියන්නේ නිකන් බිස්නස් එක ගැන විතරක් නෙමෙයි හොඳ ඉන්ෆර්මේෂන් ටිකක් දෙනවා. සමහරලාට කතා කරනවා එක බිස්නසස් ගැන එහෙම නැත්නම් කොහොමද මොකක් කරගෙන ප්‍රශ්නයක් සෝල්ව් කරගන්නේ. ඒගොල්ලන් බිස්නස් එක ගැන විතරක් නෙමෙයි. එහෙම දේවල් කතා කරනවා. ඉතින් මේක දේවල් කරනවා. ඒ කියන්නේ මාත් පාවිච්චි කරන ස්ට්‍රැටජි එකක් තමයි ඒක. ඉතින් ඒකෙන් හින්දා ඔයාලා එක ටික කාලයක් ඇයි TikTok වලින් පටන් ගන්නකොට TikTok වල views කරගොත් තියෙන අපිට පොඩි ජොලියකුත් තියෙනවා කට්ටිය බලුවා likes ආවේ එහෙම කියලා. එතනින් ගිහලා එතනින් YouTube වලට move වෙන්න පුළුවන්, Facebook වලට move වෙන්න පුළුවන්. එක දිගට දැන් මම හොලි එකේ අතරම අර පෝර්චුගල් ගියාට පස්සේ අර මගේ රෑ 9ට තමයි එලාම් එක තිබ්බේ. පැවිසි අතර ස්ට්‍රීක් එක කරනාට පස්සේ මම පොඩක් නැතුව හැබැයි මම ඊදන් ආයි පටන් ගත්තා. ඒරණ මම අවුරුද්දයි දවස් ගාණක් daily content දැම්ම TikTok එකේ. ඉතින් ඒ වගේ ඔයාලත් මං කියන පුළුවන් නම් daily දාන්න. අන්න ඒ වගේ කමිට්මන්ට් එකක් කරන්න පුළුවන් කෙනෙකුට අතර මට හිතෙනවා සක්සස් වෙන්න දින chance එක වැඩි කියලා. ඉතින් එන්න වාගේ quality එකක් කරන content වල කරලා ඒ කියන්නේ වාගේ product එක වා කරන දේ මොකද්ද කියලා කියන්නේ. දැන් මම හැම වෙලේම වගේ කියන එක නේ කියන්නේ ඔලි එකෙන් කරන්නේ මෙහෙම දෙනවා conversational chatbot කෙනෙක් දෙනවා අපිට කතා කරන්න කියලා. මේකත් ඒ වගේ තමයි ඔයාලට පුළුවන් අතරම ඒ කියන්නේ AI විතරක් නෙමෙයි ඕනේ digital product එකක් අපි හදනවා. දැන් මේ අද ආවා client කෙනෙක් ඒ කියන්නේ අද confirm වුණා ඒ වැඩේ. ඒ තමයි යාට තියෙන. ඒ කියන්නේ යාගේ email automation system එකක් හදන්න තියෙන්නේ. ඉතින් කියන්නේ එතන email just නිකන් email automation එක නෙමෙයි මෙතන වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ පුළුවන් කතා ගන්න අපිට 0749070789 ඔයගොල්ලන්ට ඕනෙම ඩිජිටල් සොලියුෂන් එකකට අපිට කියලා කරගන්න. ඉතින් කොහොම හරි අරක තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩිජිටල් ප්‍රොසෙස් එක හදන්න. ඔයාලා Fiverr මේ ෆ්‍රීලාන්සර් දැම්මත් කමන්නේ කොහොමද ඔයාලා ඔල්රෙඩි එහෙම එකක් හදාගෙන තියාගන්න. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට ඒ පිටට දරන්න මේ ගොඩක් දේවල් වලට උදව් වෙයි කියලා. රයිට් එහෙනම් අද තියෙනවා අතර මිලික්ස් ගොඩක්. එහෙනම් යන් ඒ ටික. 这里有一个方案，简单的一个介绍。在介绍之前的话，我想 I think he has showed you there's a price. This one, not this one. There's a price list. ඔය තියෙන පොඩි ඕගනයිසේෂන් EBO කියලා කියන්නේ. ඒතොරේ ඕගනයිසේෂන් එකෙන් charge කරනවා. ඒකට සරලව කිව්වොත් මෙහෙමයි. ඔයාලට මේ ගැන හොයලා බලන්න. ඒ කියන්නේ මේ අපිත් කියන්නේ මේ අදහසක්. මෙතන තියෙනවා මේ ඒ කියන්නේ වතුර නැති rural area වලට විශේෂයෙන් පුළුවන් මේ මෙයාලගේ water filtration system එකක් තියෙනවා. ඒක සෝලාර් වැඩ කරන්නේ. ගමයාට ලංකාවේ සල්ලි දාලා ගොඩක් කඩුවට. දැනට තියෙන එකේ කඩවල වල දුර පැති වල කට්ටෙන් අපිට කොළඹ අපිට තේරෙන්නේ නැහැ. දුර යටි තියෙනවා RO water කියලා රුපියල් 2යි 3යි 4යි කොහොම ගණන් දාලා. ඔයාලට මේකේ නම්බර් එකක් දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් අදහස් තියෙනවා නම් මේ බිස්නස් එක පටන් ගන්න. මේ කතා කරලා දැනට මම දැක්ක ටික්කොක් එකේ කියන්නේ ඉතින් කරනවා. මේ කම්පැනි නෙමෙයි. බට් වෙන මොන හරි කම්පැනි එකකින් ඒගොල්ලෝ අරගෙන මේ මැෂින් වගේක් රන් කරනවා. මචන් දැන් නොටිෆයි වෙලා තියෙනවා මේ ඔව් වාර වේ ට්‍රැෆික් එක සෙට් වෙන්නේ. Hi. Nice to meet you. Nice to meet you. Yeah. How are you? Thank you so much. Bye. Good night. බගන්නේ වැට් 69 නැත්ත දන්නේ ඔය සීන් එක අශ්වයෙක් බොරු කියන්න බබා හිනවා බොරුවන් බොරු කියන්නේ ඒ කසිප්පු ළමයෝ නෑ කසිප්පු වලට දාන්න ගැරඩියෝනේ